ඔයගොල්ලෝ හිතන්න දැන් මේ දෛසික දෙක විශාලත්වයෙන් සමානයි. මේ කෝණයේ අංශක 60යි. එතකොට ළමයි බල සමාන්තරාශ්‍ර නියමය අනුව මේ දෙකේ එකතුව ලැබෙනවා ළමයි මෙන්න මෙහෙම. එතකොට මේ කෝණය කීයද? අංශක 30යි. එතකොට මම මේක x කියලා ගත්තොත් ළමයි x cos 30 වගේ දෙකක්. ඔන්න ළමයි සම්ප්‍රයුක්ත වෙනවා මේ දෛසික දෙකේ එකතුව. අපි ළමයි x cos 30 කියන්නේ මූල 3 යට 2යි වරක් 2. එතකොට මූල 3යි x. ඕක තමයි ළමයි දෛසික දෙකේ එකතුව. අපි දෛසික දෙකේ අන්තරය ගත්තොත් මෙන්න x මෙන්න ළමයි y. දැන් y කියන්නේ xමයි මේකත් xමයි. එතකොට ඍණ y කියන්නේ ළමයි මේක අනිත් පැත්ත මේ විදියට. අන්න එතකොට ළමයි මේ කෝණේ අංශක 120යි. මේ මොකද්ද ළමයි? x ඍණ x කියන එක. හරිද? මේ x ඍණ මේ x කොහොම? මේක ගන්න. එතකොට ළමයි මෙන්න මේක තමයි සම්ප්‍රයුක්තය. එහෙම නැත්නම් ළමයි මෙහෙම මතක තියාගත්තා කමන්නේ. මේ දෛසික දෙකේ එකතුව ලැබෙනවා මේ විකර්ණයෙන් අන්තරය ලැබෙනවා අනිත් විකර්ණය. දැන් මේ බලන්න මේ අනිත් විකර්ණය තමයි මේ ඇඳෙන්නේ. එතකොට ඒකේ උත්තරේ ගත්තොත් ළමයි x cos 60. මොකද මේ ඔක්කොම කෝණේ 120 නම් මේක 60යි. x cos 60 ඒ වගේ දෙකක්. අපි දන්නවා cos 60 කියන්නේ භාගයයි. භාගයේ දෙකෙන් වැඩි කරාම මේක කැපිලා යනවා x විතරයි. අන්න ළමයි ඒ දෛසික දෙකේ අන්තරය මේකයි එකතුව මේකයි. එතකොට ළමයි අපෙන් අහන්නේ x ඍණ y අපෙන් අහන්නේ x ඍණ y බෙදීම x ධන y මේගොල්ලොන්ගේ ළමයි මාපාංකය කියන්නේ විශාලත්වය විතරයි. දිශාව ගන්න එපා. x ඍණ y කියන්නේ මූල 3යි x. x ධන y කියන්නේ x. එතකොට උත්තරය මූල 3යි. අන ළමයි අපිට පිළිතුර එනවා අංක 1. හරිද? දැන් ඔන්න ඔහොම තමයි ළමයි දැන් ගණන් හදන්න ඕනේ. මේවා උවමනාවෙන් කැප වෙලා හදන්න. දැන් 2026 විභාගේ ලියන අයියලා අක්කලා හරිද? මේවා කැප වෙලා කරපු අය දැන් බොහොම සතුටින් විභාගයට සූදානම් වෙනවා.